දරුණු කෙමිකල් එක නිසා ලෝකේ ඉන්න ගොළු බෙල්ලෝ කකුලෝ වගේ පොඩි පොඩු සත්තු සේරම රාක්ෂයෝ බවට පත් වෙනවා. ඉතින් මේ ජොයිල් කියන කොල්ලා මේ රාක්ෂයෝ ඉන්න භයානක පොළොවට අඩිය තියන්නේ එයාගේ අවුරුදු 7ක් පරණ පෙම්වතියව හොයාගෙන යන්න. ඉතින් මේ තමයි Love and Monsters කියන මූවි එක. එදි ෆිල්ම් එක පටන් ගන්නේ පෘථිවිය දෙසට ඇදී එන දැවැන්ත ඇගතෝස් කියන උල්කාපාතය පෙන්නලා. ඉතින් මේ විනාශයෙන් පෘථිවිය බේරගන්න මුළු ලෝකෙම එකතු වෙලා මිසයිල් සහ රොකට් සමූහයක් අහසට යවනවා. ඒ වැඩේ සාර්ථක වෙලා උල්කාපාතයේ අහසෙදිම කුඩුපට්ටම් වුණත් කිසිම කෙනෙක් නොහිතපු විදිහේ ලොකු විනාශයක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ මිසයිල් හදන්න පාවිච්චි කරපු මාරාන්තික රසායනික ද්‍රව්‍ය සේරම විෂ වැස්සක් විදිහට ආපසු පෘථිවියට කඩාගෙන වැටෙන එක. මේ කෙමිකල් එක නිසා පෘථිවියේ හිටපු සිව්පාව හැර ගෙවල් වල හිටපු කැරපොත්තෝ ගෙම්බෝ ගොළු බෙල්ලෝ වගේ කෘමීන්ගේ සහ උරගයින්ගේ ජාන විකෘති වෙන්න පටන් ගන්නවා. ඉස්සර සෙරපු පාරකින් මරලා දාන්න පුළුවන් වුණ කැරපොත්තා දැන් යුද ටැංකින්ව මරන්න බැරි දැවැන්ත රාක්ෂයෙක් වෙලා. සමහර පොඩි ළමයි ආසාවට හදපු ගෝල්ෆිෂ් මාළු පවා යෝධයෝ වෙලා එයාලවම ගිලලා දානවා. හමුදාවලටවත් පාලනය කරගන්න බැරි වුණු මේ දරුණු විනාශයෙන් අවුරුද්දක් ඇතුළත මුළු ලෝක ජනගහයෙන් 95%ම නැති වෙලා යනවා. ඉතිරි වුණ ටික දෙනා ජීවිතේ බේරගන්න පොළොවට තියෙන බංකර් සහ ගුහා ඇතුලේ හැංගෙනවා. ඔන්නෝමයි අවුරුදු 7කට පස්සේ අපේ කතානායකයා වන ජොයල් අපිට හම්බෙන්නේ. ජොයල් ජීවත් වෙන්නේ අනිත් අයත් එක්ක පොළොව යට තියෙන එක්තරා බංකර් එකක. හැබැයි ජොයල්ට රැට නිදා ගන්නවත් ඉඩක් නැහැ. මොකද එහා පැත්තේ ඇඳේ ඉන්න කැරන් සහ රේ කියන ජෝඩුව රැතිස්සේ ප්‍රේම ජවනිකාවල යෙදෙන නිසා. ඉතින් ජොයල්ට සිද්ධ වෙනවා S2 පියාගෙන හුස්ම තද කරගෙන නිදි වගේ රඟපාන්න. ඉතින් අනිත් කට්ටියේ මොන්ස්ටර්ලාට ඇතුළට එන්න නොදී දඩේ මේ ගියත් ජොයල් යන්නේ නැහැ. එයා මේ බංකර් එකේ කෝකියා වගේ එයා කරන්නේ කෑම හදන එක හා රේඩියෝ වැඩ වගේ දේවල්. ඒ වගේම වෙලාවකට එයා පුහුණු වෙනවා. ඒත් එයාට හරියට දුන්නෙන් විද ගන්න බෑ. ඉතින් ওই වෙලාවේ එළියේ මොකෙක් හරි ලොකු සතෙක්ගේ සද්දයක් එනවා. දැන් කට්ටියත් කලබලෙන් ආයුධ එහෙම ලෑස්ති කරගෙන යන්න හදනවා. ඉතින් ජොයිලුත් එයාලට උදව් කරන්න කියලා යන්න හැදුවත් කට්ටියාට ඒක කරන්න දෙන්නේ නැහැ. මොකද එයා ගොඩක් බය කෙනෙක්. ඒ කියන්නේ සතෙක් දැක්ක වෙලාවට ජොයිල් එතනම ගල් ගහනවා. කොහොම හරි අර සතා බංකර් එක ඇතුළට එන්න පටන් ගන්න නිසා අනෙක් කට්ටිය එළියට යනවා. ඉතින් ඇතුළේ ඉන්න කට්ටිය කැමරාස් වලින් බලාගෙන ඉද්දී ඒ සතා එකෙක්ව අල්ල ගන්නවා. ඉතින් ඔය වෙලාවේ ජොයිල් එකපාරම යාලට උදව් වුණා කියලා ඒක ඇතුළට යනවා. ගියාට පස්සේ දකින්නවා ලොකු සතෙක් එක මිනිස්සෙක්ව කාලා දානවා. ඉතින් ජොයිල් පන බයේ එහෙම ගල් වෙලා වගේ බලන් ඉද්දී අර සතා ජොයිල් ගාවට ලං වෙනවා. වෙලාවටම වගේ එතනට ආපු අනෙත් දෙන්න ඒ සතාට පහර දීලා විනාශ කරලා දානවා. ඉතින් හිමීට S2 කරගෙන ජොයිල් කියන්නේ මට පොඩි කිරවෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒත් මම මේක හදා ගන්නවා කියලා. ඉතින් ඊළඟට ජොයිල් රේඩියෝ එකෙන් එයාගේ අවුරුදු 7කට කලින් පෙම්වතිය වෙන එමීව සම්බන්ධ කරගෙන කතා කර ඉන්නවා. එමී ඉන්නේ සැතපුම් 85ක වගේ දුර තියෙන බංකර් එකක. එමී අහන්න ඔයාටත් මේ බංකර් එක හොයාගෙන එන්න පුළුවන් වුණා නම් කියලා. ඉතින් ටික වෙලාවකින් රේඩියෝ එකත් විසන්දි වෙලා යනවා. ඉතින් ජොයිල් දැන් එමීව හොයාගෙන යන්න තීරණය කරනවා. අනෙත් කට්ටියට කියද්දී එයාලා නම් කියන්නේ හොඳටම පුහුණු වෙච්ච කෙනෙක්ටවත් හැතැම්ම 50යි යන්න පුළුවන් මුනේ. ඉතින් ඔයා කොහොමද ජොයිල් යන්න කියලා. එහෙම අහද්දි ජොයිල් නම් කියන්නේ නෑ නෑ මට යන්න ඕනේ. මොකද හැතැම් 85 දුරින් මාව ගොඩක් සතුටින් තියපු කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් ජොයිල් හැමෝටම ආදරේ කියලා යන්න ලෑස්ති වෙනවා. හැබැයි ඉතින් කට්ටිය නම් මේකට වැඩි කැමැත්තක් නැහැ. ජොයිල් නම් කියන්නේ ඔයාලා කොහොමත් හිතන් ඉන්නේ මම වැඩකට නැති කෙනෙක් කියලානේ කියලා කට්ටියට සමුදීලා කැරන් දෙන සිතියමුකුත් අරගෙන එතනින් එළියට යනවා. ඉතින් ජොයිල් බටහිරට යන්න ලෑස්ති වෙනවා. ඒත් මිනිහා බටහිර මොන පැත්තද දන්නේ නැති නිසා එක්ක කෙලිම පාරේ යනවා කියලා දිගටම යන්න පිටත් වෙනවා. ඉතින් ටික දුරක් ගියාට පස්සේ පරණ ගෙයක් ගාව තිය අමුතු සාද්දයක් ඇහිච්ච නිසා ජොයිල් එතන තිබ්බ ගෙදර අස්සර බයෙම දුවලා යනවා. ගිහිල්ලා එතන තිබ්බ ෆ්‍රිජ් එක ඇරලා බලද්දි ඒකේ අස්සේ හිටිය සතෙක්ව දැකලා ජොයිල් ටක් ගාලා එළියට දුවලා එනවා. ඉතින් ටික වෙලාවකින් එතන තිබ්බ පොකුණකින් ඇස් වගේක් පොකුණෙන් උඩට ඇවිල්ලා ජොයිල් දිහා බලනවා. හැබැයි ඉතින් පොකුණෙන් එළියට එන්නේ තඩිම තඩි ගෙම්බෙක්. මේක දැකපු ජොයිලුත් වෙනදා වගේම බයෙක් ගල් ගහනවා. වෙලාවට වගේ එතනට ආපු බල්ලෙක් එයාව තල්ලු කරලා බේරනවා. ඒත් ආපහු අර ගෙම්බා ජොයිල් දුවලා යද්දි කකුලෙන් ඇදලා ගද්දි ඒ වෙලාවෙත් අර බල්ලා ජොයිල්ව බේර ගන්නවා. ඉතින් දැන් ජොයිල් පන කඩාගෙන දුවල යනවා අර බල්ලාගේ පස්සෙන්ම. ඉතින් අර බල්ලා යාව එක්කන් ගියේ එයා ඉන්න තැනට. ඇතරම මේ බල්ලාගේ නම බෝයි. ජොයිල් එතන තිබ්බ රෙදි කෑල්ලක් අල්ලද්දි ඒක බෝයි කටින් ඇදලා ගන්නවා. ඒක යාගේ අයිතිකාරයා මතක් වෙන්න තියෙන එකක් වෙන්න ඇති. කොහොම හරි දැන් ජොයිලුත් මෙතන ටිකක් විවේක ගන්නවා. පහුදා උදේ ජොයිල් යන්න ඉස්සෙල්ලා එයාගේ මතක ලැයිස්තුවට ඒ බෝයි කියන බල්ලවත් අඳිනවා. ඉතින් මෙයා මෙතනින් පිටත් වෙලා යද්දි අර බෝයිත් එයාත් එක්ක යන්න ඕන වෙලා එළියට ඇවිල්ලා බුරන්න පටන් ගන්නවා. ඒ වගේම එයා ගාව තිබ්බ අර රතු පාට ගවුමත් කටේ තියාගෙන ඉතින් ජොයිල් එක එයාගේ බෑග් එකට දාගන්න හැදුවත් බෝයි නම් වැඩි කැමැත්තක් නැහැ. කොහොම හරි ඒ ගවුමත් බෑග් එකට දාගෙන ඒ දෙන්නා යන්න පිටත් වෙනවා. ඉතින් ටික දුරක්
යද්දී දැන් මෙයාලා ගජ මිතුරු වෙලා ඉතින් ජෝයල්ට පළතුරු ගහක් හම්බ වෙලා ඒක කන්න යද්දී බෝයි නම් එක කන්න දෙන්නේ නැහැ. මොකද ඒ සතාට ගොඩක් දේවල් දැනෙන නිසා. ඉතින් ටික දුරක් ජෝයල් මේ දේවල් චිත්‍ර ඇඳ ඇද යද්දී දකින්නේ නැතුවම ලොකු වලකට වැටෙනවා. මෙයා එතන තිබ්බ ගුල් වලින් අඩිය තියලා නගින්න හදද්දී ඒ වගේ ඇතුලෙන් සද්දයක් ඇහෙනවා. ඉතින් බෝයි උඩ ඉඳන් පුරන සද්දයට ඒ ගුල් වලින් එන යෝධ පණුව වගේ. වෙලාවටම වගේ එතරට එන මිනිස්සෙක් ලණුවක් දාලා යාව උඩට ඇදලා ගන්නවා. ඒ වගේම තව පොඩි ගෑනු ළමෙක් ඒ වලාස්සට පුපුරන දෙයක් දාලා ඒ පණුවන් සේරම මරලා දානවා. ඉතින් මේ ඉන්නේ ඩෝසන් හා මීනෝ. ඉතින් දැන් ජොයලුත් එයාගේ බල්ලා බෝයි එක්ක මෙයාලා දෙන්නත් එක්ක එකතු වෙලා යන්න පිටත් වෙනවා. ඉතින් මෙයාලා අහන්නේ ඔයා කොහෙද මේ තනියම යන්නේ කියලා. ඉතින් ජොයල් අර අවුරුදු 17 දැක්ක කෙල්ලව බලන්න යනවා කියද්දි ඩෝසන් කියන්නේ මොන තරම් මෝඩයෙක්ද අවුරුදු 7කින් දැක්ක කෙල්ල එහෙම ඉඳීද කියලා. මිනෝත් එයාට දුන්නක් දීලා විදින්න කිව්වත් ඉලක්කයේ ළඟටවත් යන්නේ නැහැ. එතකොට ඩෝසන් කියනවා මහ ලොකුට කතාව නම් කෙල්ලව හොයාගෙන යන වීරෙක් වගේ කියලා. ඉතින් ඩෝසන් කියනවා ඔය අපිත් එක්ක එනවනම් නීති පිළිපදින්න ඕන කියලා. හැම වෙලේම උස තැනකට ගිහිල්ලා වටපිට බලන්න ඕන කියලා. ජොයල් ඒ මොකටද කියලා අහද්දි එයාලා කියනවා ඒ ඔලු ගෙඩිය නිසා කියලා. ඒ වගේම උන් අපේ සූඳ පස්සෙන් එනවා කියලා. ඉතින් ජොයල් යන්නේ ඉස්සලා බයින් පහල බලද්දි ඇත්තටම ගොඩක් ලොකු ඔලු ගෙඩියක් කියලා දැකලා ටක් ගහලා දුවලා යනවා. ඉතින් ටික දුරක් යද්දි මිනෝ නම් ජොයල්ට කියන්නේ එයාලත් එක්ක යමු කියලා. ඒ ජොයල් නම් මෙයාගේ ගමන වෙනස් කරන්න කැමති නැහැ. මිනෝටත් දුක හිතලා අපිත් ඔයාට කැමති ඔයා ගාව බල්ලෙක් ඉන්න නිසා කියලා දුකෙම යනවා. ඉතින් ඩෝසනුත් කතා කර කර යද්දි එක පහටම ජොයල්ට හෙල්ලෙන්නේ නැතුව ඉන්න කියනවා. ඒ වගේම එයාට ෂර්ට් එක ටක් ගාලා ගලවලා දෙන්න කියනවා. බලද්දි පිටිපස්සෙන් තඩිම තඩි ගොළු බෙල්ලේ. ඩෝසනුත් හිමීට ජොයල්ගේ ෂර්ට් එක ඒ ගොළු බෙල්ලගේ කටු අස්සර දානවා. ඉතින් ගොළු බෙල්ලත් කිසිම කරදරයක් කරන්නේ නැතුව එතනින් යනවා. මිනෝ කියන්නේ එයාට එච්චර බය වෙන්න එපා. එයාගේ ඇස් දිහා බලන්න. එයාලා ගොඩක් අහිංසකයි කියලා. ඉතින් ඩෝසන් අර ෂර්ට් එක උගේ කටු අස්සේ දාලා හැංගුවේ අර ගල් ඔලුවට ජොයල්ගේ සුවඳ පස්සෙන් එන්න බැරි වෙන්න. මොකද දැන් ඒ සුවඳ කැලේ හැමතැනම යන නිසා. ඉතින් එදා රෑ කට්ටිය ටිකක් වෙලා විවේක ගන්නවා. ජොයල්ටත් හොඳ උපදෙස් වගේම සත්තු ගැන දැනුමක් ලැබෙන නිසා එයාගේ පොතේ සේරම දේවල් සටහන් කරගන්නවා. ඉතින් දැන් කට්ටිය ආයමත් යන්න පිටත් වෙනවා. මිනෝ ජොයල්ට දුන්නෙන් විදින්න එහෙම කියා දෙනවා. මොකද එයාගේ තාත්තා හිටපු හොඳම දුනුවායෙක් නිසා. ඒ වගේම එයා දැන් නැති වෙලා වගේම ඩෝසන් කියන්නේ මිනෝගේ තාත්තා නෙමෙයි. කොහොම හරි යාලා දෙන්න දැන් ඉන්නේ එකට. ඉතින් දැන් ජොයල්ටත් කලින්ට වඩා හොඳට දුන්නෙන් විදින්න පුළුවන්. ඉතින් ජොයල් දැන් මෙයාලත් එක්ක ගොඩක් දුර ගොඩක් දේවල් ඉගෙන ගන්න ගමන් එක එක බෙහෙත් කොළ වර්ග වගේ දේවල් ගැන දැනගෙන ඉදිරියටම යනවා. ඒ ටික දුරක් ගියාට පස්සේ ජොයල් යන්නේ බටහිර පැත්තේ මුහුදු පැත්තට නිසා ඒ වගේම මිනෝල යන්නේ උතුර පැත්තේ තියෙන උස කඳු හොයාගෙන නිසා මෙයාට දැන් වෙන්න වෙනවා. ඉතින් මිනෝත් මෙයාට එයාලත් එක්ක එන්න කිව්වට ජොයල්ට මෙමීව හොයාගෙන යන එක ගොඩක් වැදගත් කියලා කියනවා. ඉතින් මිනෝටත් ගොඩක් දුක හිතිලා අඬන්න පටන් ගන්නවා. කොහොම හරි ජොයල් එයාට පැහැදිලි කරලා එයා ගාව තිබ්බ තොල්ලාලය පෙනේ එයාට දෙනවා. ඉතින් මිනෝත් කලින් කියපු දේවල් අමතක කරලා දාන්න කියලා ආයමත් යන්න පිටත් වෙනවා. ඉතින් දැන් සමුගන්න වෙලාව ආපු නිසා ඩෝසන් අන්තිම පාඩම කියලා ජොයල්ට කියන්නේ එළියේ දුවාට හිතන දේ කරන්න ඒකෙන් ඔයාට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. කට්ටිය දෙපැත්තකට වෙන්න වෙලා යනවා. ඉතින් ජොයල් ටික දුරක් යද්දී එයාට හම්බ වෙනවා බෝට්ටු තොටුපොලක්. හැබැයි එතන කිඹුල්ලුන්ගෙන් පරිස්සම් වෙන්න කියලා බෝඩ් එකක් එහෙමත් ගහලා තියෙනවා. බෝයිට ලොකු අමුත්තා තේරිලා එතනින් දුවලා ගිහින් හැංගෙනවා. ඒත් එක්කම ටික වෙලාවකින් ලොකුම ලොකු පත්තෑයෙක් පස්සෙන් එනවා. ජොයල් දුන්නේ විදින්න ගියත් ඒ වෙලාවේ බය වෙලා ගල් ගැහෙන නිසා පත්තෑයාට පහර දෙනවා. ඊට පස්සේ බෝයි ඉන්න තැනට ගිහිල්ලා එයාව අල්ල ගන්න හදනවා. ඒත් එක්කම ජොයල්ට එයාගේ අම්මයි තාත්තයි නැතු වුණ විදිහ මතක් වෙනවා. ඉතින් බෝයි වර පත්තෑය අල්ල ගන්න යද්දී ජොයල් ඒ පත්තෑයව ඊතල දෙකකින් මරලා දානවා. ඉතින් බෝයිවත් බේරගෙන එතනින් පිටත් වෙනවා. රෑ වෙද්දි වැස්සක් ආපු නිසා ජොයලු සතුටින්ම තෙමි එතන තිබ්බ කාමරයක් අස්සර යනවා. ඉතින් අස්සේ තිබලා මේවිස් කියන රොබෝ කෙනෙක් හම්බ වෙනවා. ඉතින් එයාට තව විනාඩි 51ක කාලයක් බැටරි තියෙන්නේ. ඉතින් මේවිස් කියන රොබෝ කියනවා අවුරුදු ගානකට කලින් ලොකු සතෙක් ඇවිල්ලා එයාගේ කකුල් දෙකම කාලා දැම්මා. ඉතින් මෙයා මේක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ කවුරු හරි ඇවිල්ලා එයාව අරන් යයි කියලා හිතලා. ඉතින් මේවිස් අහනවා ඇයි ඔයා කොලනියෙන් එළියට ආවේ කෑම හොරකම් කරපු නිසාද කියලා. ඉතින් ජොයල් කියනවා නෑ මම යන්නේ කෙල්ලෙක්ව හොයාගෙන එයාගේ නම එමී කියලා. ඉතින් මේවිස් කියනවා ආයා නම් හොඳ ගෑනු ළමෙක් වෙන්න ඇති කියලා. අහනවා ඔයාගේ එමීව හොයාගන්න උදව් කරන්න පුළුවන් විදිහක් තියෙනවද කියලා. ඉතින් ජොයල් කියන්නේ අවාසනාවකට නැහැ. ඒත් ඔයාට මගේ රේඩියෝවට බලය දෙන්න පුළුවන්ද කියලා අහනවා. මේවිස් හදන්නේ එයාගේ අවසාන බලය එයාට උදව්වක් විදිහට දෙන්න. ඉතින් එයා රේඩියෝ එක සම්බන්ධ කරලා එමීට කතා කරනවා. ඉතින් එමී කලින්ම දැනගෙන එයා කොලනියෙන් එළියට ආපු බව. ඉතින් ජොයලුත් එයාගේ වීරක්‍රියා ටික කියන්න පටන් ගන්නවා.
ගන්නවා. එමෙත් කියනවා එයාලව එතනින් එළියට අරගෙන යන්න උදව් කරන්න 3 දෙනෙක් ආවා කියලා. ඒ ජොයල්ට විස්තරය අහගන්න කලින්ම රේඩියෝ එක විසන්දි වෙලා යනවා. ඉතින් මේවිස් සමාවිල්ලනවා එයාගේ බැටරිය ස්වයංක්‍රීයම නැවතුන එක ගැන. ඒ වගේම මේවිස් ජොයල්ගෙන් ඉල්ලනවා අන්තිම වතාවට එයාට ගොඩ කාලෙකින් එළිය දැක්කේ නැති නිසා එළියට එක යන්න පුළුවන්ද කියලා. ඉතින් මේ දෙන්නත් එළියට ගිහිල්ලා අන්තිම වතාවට එළිය දිහා බලාගෙන ඉන්නවා. මේවිස් එයාගේ ඉතුරු බැටරි බලෙන් ජොයල්ට එයාගේ අම්මගේ පරණ මතකයන් පෙන්නලා අන්තිම වතාවට සින්දුවක් අහමින් සතුටින් කාලය ගත කරනවා. ඔය වෙලාවේ මේවිස්ගේ බලයත් විසන්දි වෙලා යනවා. ඉතින් ඊළඟට උදේම ජොයල් ගමන යන්න පිටත් වෙනවා. ටික දුරක් යද්දී යාට හම්බ වෙනවා ලොකුම ලොකු වල. කලින් එක වගේමයි. හැබැයි සත්තු වෙන හිල් ගොඩක් ලොකුයි. ඉතින් මේ වෙලාවේ බෝයිටල් ලොකු අමුත්තා තේරිලා දුවලා ගිහින් හැංගෙනවා. ජොයලුත් බල්ලගේ පස්සෙන් දුවලා යනවා. ටික වෙලාවකින් ජොයල් දකිනවා පොළොව අස්සෙන් උඩට මතුවෙන වරලක් වගේ එකක්. ඉතින් ජොයල් එතන තිබ්බ ටෝයි කෑල්ලක් එහාට විසික් කරලා දානවා. ඒත් එක්ක මේ සතා පොළොව අස්සෙන් එතන ගිහිල්ලා උඩට මතුවෙනවා. දැන් කොල්ලයි බල්ලයි පන කඩාගෙන දුවන්න පටන් ගන්නවා. අර සතත් එයාලගේ පස්සෙන් එනවා. ඔය දුවන අතරේ ජොයල්ගේ කුල පැටලිලා පෙරිල්ලා වැටෙනවා. කොහොම හරි කොල්ලා නැගිටලා එතන තිබ්බ ගහක කඳක් අස්සේ හැංගිලා ඉන්නවා. අර සතත් එතනට එනවා. ජොයලුත් කොහොම හරි බෝයිගේ කටත් තද කරගෙන වහන් ඉදලා ටික වෙලාවකින් ඒ ලොකු පණුවත් එතනින් යනවා. ඒත් ඉතින් බෝයි දකින්න ඔයාගේ අර රතු පාට රෙදි කෑල්ල වතුරට විසිවිලා යනවා. ජොයලුත් ඒකට යන්න නොදී අල්ලගෙන ඉන්න හැදුවත් බෝයි දුවලා ගිහින් බුරල වතුරට පයින්නවා. අර පණුවත් ආයෙමත් ඒ සාද්දයට එන්න ගන්නවා. ජොයල් ටක් ගාලා ගිහින් අත් බෝම්බේ අහුලගෙන ඒකේ පින් එක අයින් කරලා අර සතා එනවත් එක්කම උගේ කට අසර දාලා වතුරට පනිනවා. ඒ සතත් පුපුරලා ගිහිල්ලා විනාශ වෙලා යනවා. ජොයලුත් දැන් සතුරෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඒ ටික වෙලාවකින් යාට තේරෙනවා වතුර අස්සේ මුණුන් හරි ඇඟට නගිනවා කියලා. ඉතින් ටක් ගාලා බෑග් එකත් අරගෙන ගොඩට පිනලා යනවා. ගිහිල්ලා බලද්දි ලොකුම ලොකු කූණ්ඩල් වගේක් අත් දෙකේ ඉන්නවා දැකලා අපීරියායෙම උන් අයින් කරලා දානවා. හැබැයි ඉතින් හොඳම වැඩේ කියන්නේ ෂර්ට් එක ගලවද්දි කූණ්ඩල් ෂර්ට් එක අස්සේ තින්නව දකින්නවා. ජොයලුත් කෑ ගහගෙන මුන් ටික අයින් කරලා දානවා. ඒත් එක්කම තරහ ගිය ජොයල් බෝයිට බනින්න පටන් ගන්නවා. මේ සේරම ඔයාගේ වැරදි මගුලේ රෙද්දක් නිසා ඕක මට පේන්නවත් ගේන්න එපා කියලා කෑ ගහද්දි බෝයි බයෙම දුවලා යනවා. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ ජොයල්ට නිකන් හැමදේම කැරගෙනවා වගේ පේන්න පටන් ගන්නවා. මොකද අර කූණ්ඩල්ලන්ගේ විෂ මුළු ශරීරයේම දුවන්න පටන් අරගෙන. ඉතින් දැන් නිකන් ජොයල්ට පාවෙනවා වගේ තමයි දැනෙන්නේ. ඉතින් එයා බිම ඇදගෙන වැටෙනවා. එතකොටම මතක් වෙනවා කලින් ඩෝසන් කිව්ව ඕනම විෂ නැති කරන්න පුළුවන් කොළ ගැන. ඉතින් මෙයා ඒ කොළ කාලා බලනවා. ඒත් වැඩේ හරියන්නේ නැහැ. ඉතින් එකපාරටම එතනට එමි එනවා. ජොයලුත් නැගිටලා ඔයා නම් මාරම ලස්සනයි කියලා එයාව කිස් කරනවා. ඊට පස්සේ ඒක නම් නියමයි ගාලා කොල්ල ඩවුන්. ඉතින් ඊළඟ සීන් එකේදී ජොයල්ට ඇහැරෙනවා. එයා ඉන්නේ අර එමි ඉන්න තැන. ඒ වගේම එයාව කැලේදී බේරගෙන ඇවිල්ලා තියෙන්නේ වයසක සීයා කෙනෙක්. ඒ කියන්නේ කලින් ජොයල් කිස් කරලා තියෙන්නේ එමිව නෙමෙයි ඒ වයසක මිනිස්සයාව. ඉතින් කොහොම හරි ජොයල් එමිගෙන් අහනවා රේඩියෝ එකෙන් කිව්ව කතාව ගැන. එමි කියන්නේ එතනට එකපාරම කැප්ටන් කෙනෙකුයි තව දෙන්නෙකුයි ආවලු එයාලව වෙන තැනකට එක්කන් යන්න. ඒ වගේම එමි දැන් බඩු ටිකක් පැක් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ජොයල් එයාත් එක්ක ටික වෙලාවක් කතා කරන්න හැදුවත් වැඩේ හරියන්නේ නැහැ. එමිගෙන් වයසක කෙනෙක් උදව් විලලා කතා කරන නිසා එමීට යන්න වෙනවා. ඉතින් ජොයල් ටිකක් එළියට ගිහිල්ලා බලද්දී ගොඩක් ලස්සන මුහුදු පෙරලා කට්ටිය කලබලෙන්ම වැඩ කර කර ඉන්නවා. ඉතින් ඔය අතර එමියාට අඳුන්වලා දෙන්නේ ඩෙනි, රොකෝ, ඒ වගේම කැප්ටන් බෲක් කියන කෙනාව. ඉතින් මෙයාලා තමයි කට්ටියව එක්කන් යන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ටිකක් වෙලා කතා කර කර ඉඳලා කැප්ටන් එයාගේ නැව එහෙමත් පෙන්නලා අදර එයා ගානේ පොඩි පාටියක් වගේම එයාම හදපු බියර් වර්ගයක් එහෙමත් තියෙනවා කියලා ජොයල්ට ආරාධනා කරනවා. ඉතින් ඊළඟට ජොයල් එමීත් එක්ක කතා කරන්න try කරනවා. ඒත් එයාට තේරෙනවා එමීට එච්චර උවමනාවක් නැහැ කියලා. ඉතින් ජොයල් එමිගෙන් අහනවා "ඔයාට මොකද හිතෙන්නේ මම තනියම දවස් 7ක් ඔයාව හොයාගෙන ආපු එක ගැන" කියලා. ඉතින් එමි කියන්නේ ඒක නම් ඇත්තටම ගොඩක් ආදරණීයයි. ඒ වගේම එයා හිතුවේ නෑලු එයි කියලා. එයා ඒක නිකම්ලු කිව්වේ. ඒ වගේම එමි කියනවා "ඔයාට තේරෙනවද මම අවුරුදු 7ක් හිටියා තනියම. ඉතින් මට මේ කොලනියේ වැඩ කරද්දි මහන්සි නැති කරගන්න විතරයි ඔයාට රේඩියෝ එකෙන් සම්බන්ධ කරලා කතා කරේ" කියලා. ඉතින් ජොයල්ට තේරෙනවා දැන් එමිට යාව ඕන නැහැ කියලා. ඉතින් ජොයල් කියනවා "මම කොච්චර මෝඩෙක්ද කොලනියේ කට්ටියක් දාලා ඔයාව හොයාගෙන ආපු එක ගැන" කියලා දුක් වෙනවා. ඉතින් ඊළඟ සීන් එකේදී කැප්ටන් කට්ටියත් වට කරගෙන යාගේ පුරාජේරුව කියව ඉන්නවා. ඉතින් ඔය අතරේ ජොයල් කට්ටියට කියනවා "ඇයි ඔයාලා මෙතන යන්න හදන්නේ? මට දවස් 7ක් තනියම ගොඩබිමේ බේරිලා ඉන්න පුළුවන් වුණා නම් ඔයාලටත් පුළුවන්" කියලා. ඉතින් ජොයල් කියන්නේ කට්ටියට අපිට සටන් කරලා ආයෙමත් ලෝකෙව බේරගන්න පුළුවන් කියලා. ඉතින් එතකොට කැප්ටන් කියනවා මටත් හොඳ ප්ලෑන් එකක් තියෙනවා. ඔයාට ඊට වඩා හොඳ ප්ලෑන් එකක් තියෙනවා නම් කියන්න කියලා. ඒත් ඉතින් ජොයල්ට එහෙම කිසිම ප්ලෑන් එකක්
කියලා නැහැ. ඉතින් කැප්ටන් ඒත් එක්කම කියනවා එමි කිව්වලු ජෝයල්ට රේඩියෝ වැඩ සහ කෑම හදන්න පුළුවන් කියලා එයාව ටිකක් ලැජ්ජ කරනවා. ඉතින් ඊළඟට ජෝයල් එතන තියෙන රේඩියෝ එකකින් එයාගේ කලින් කොලනියේ කට්ටියව සම්බන්ධ කරගන්න හදනවා. ඉතින් ඔය අතරේ එයාට කැප්ටන්ම හදපු බියර් එකක් ගෙනල්ලා දෙනවා. ඉතින් ජෝයල් කලින් එයාගේ කොලනියෙන් දීපු මැප් එක බලනවා. ඉතින් නොහිතපු විදියට ජෝයල් මේ මැප් එක පිටිපස්සේ දකින්නවා. එයාගේ කොලනියේ කට්ටිය ලියලා තිනවා අපි වාට ගොඩක් ආදරෙයි ජෝයල් ඉක්මනින් එන්න අපිට ගොඩක් පාළුවේ වගේ තියෙන දේවල්. ඉතින් ඒත් එක්කම රේඩියෝ එකෙන් එයාලා සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ජෝයල් එයාලට කතා කරද්දී එයාට තේරෙනවා එයාට ඇත්තටම ආදරය කරන කට්ටිය ඉන්නේ එහෙ කියලා. ඒ වගේම ජෝයල් එයාට වෙච්ච දේවල් හරි සතුටෙන් කියන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් එහෙ තත්ත්වය නම් ගොඩක් නරකතට හැරෙනවලු. කට්ටියට එතන වැඩි වෙලාවක් ඉන්න බැරි වෙයි කියද්දී රේඩියෝ එකත් විසන්දි වෙලා යනවා. ඉතින් දැන් ජෝයල් මෙතන ඉඳලා වැඩක් නැහැ කියලා එයාගේ කොලනියට යන්න හිතා ගන්නවා. ওই වෙලාවේ එයා දකින්නවා අර කැප්ටන් හදපු බියර් එකේ එයා කලින් කැලේදී බෝයි එයාට කන්න නොදුන්න පළතුරු එතන තියෙනවා. ඉතින් එයාට තේරෙනවා අර කැප්ටන් කාර්යයා බොරුකාරයෙක් කියලා. ඉතින් දැන් ජෝයල් එළියට දුවලා යනවා. හැබැයි ඉතින් දැන් කට්ටියම ඒවා බීලා මත් වෙලා ඉවරයි. එයා එමි ගාවට දුවලා ගිහින් විස්තරේ කියන්න හැදුවත් එයාත් ගොඩක් වේරි වෙලා වගේම එක එක්කෙනා බිම ඇදගෙන වැටෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම පිටිපස්සෙන් ආපු කැප්ටන්ගේ එක්කෙනෙක් එයාගේ මූණට ගහනවා. ජෝයල්ට සිහිය නැති වෙලා යනවා. ඉතින් එයාට සිහිය එද්දී එයාවයි එමීවයි වගේම අනෙක් කට්ටියක් ගැට ගහලා දාලා. ඇත්තටම මේ කැප්ටන් බ්‍රූක් කියන්නේ අසරණ වුණ කොලනි බේර ගන්න ආපු වීරයෙක් එහෙම නෙමෙයි. එයා කරන්නේ මේ වගේ අසරණ වුණ මිනිස්සුන්ගේ කෑම බීම බෙහෙත් සහ අත්‍යවශ්‍ය බඩු එහෙම හොරකම් කරලා ඒ අයව මරණයට කැප කරලා නැවෙන් පැනලා යන එක. ඉතින් බ්‍රූක් කියනවා අපිට කොහොමටත් ගොඩක් දුර නැවේ යන්න බෑ ඉන්ධන නැති නිසා. ඉතින් අපි නැව ඉස්සරහින් ටොන් 10ක ලොකු බලයක් ගැට ගැහුවා. එයා දැන් නිදි. හැබැයි යාට තව ටිකකින් බඩගිනි වෙයි කියලා එයා ගාව තියෙන මැෂින් එකක බොත්තම කොබනවා. ඒත් එක්කම අපිට පේනවා ලොකු සතෙක් ගොඩ බීමට පීනගෙනම එනවා. මොකෙද්ද කියලා බලද්දී ලොකුම ලොකු කකුලුවෙක්. ඒත් එක්කම එමිත් කොහොම හරි අත් දෙක ගලවගෙන ජෝයල්වත් ලිහලා කියනවා ඔයා 70 85ක් ආවනම් මට පුළුවන් අර පාහාරියු 3 දෙනාව ඉවරයක් කළා දාන්න කියලා ජෝයල්ට කකුලුව බලා ගන්න කියලා එමි ඉදෝලා ගිහින් සටන් කරන්න පටන් ගන්නවා. ඒක දැකපු ජෝයලුත් එතන තිබ්බ ආයුධයකින් ඒ කකුලුවාත් එක්ක සටන් කරන්න ලෑස්ති වෙනවා. ඉතින් කොහොම හරි කොල්ලට පුළුවන් වෙනවා කකුලුවව බිම දාන්න. හැබැයි ඉතින් අර බ්‍රූක් කාර්යයා ගාව තියෙන ගැජට් එකෙන් බොත්ත මොබලා කකුලුවාට කරන්ට් එකක් වද්දනවා. ඒත් එක්කම කකුලුවාට තරහ ගිහින් ජෝයල්ට තදින් පහරක් වදිනවා. ඉතින් ජෝයලුත් විසික් වෙලා යනවා. අනිත් පැත්තෙන් එමිත් සටන් කරනවා. ඒත් එක්කම අර කකුලුවත් ජෝයල්ගේ පැත්තට පහර දෙන්න එද්දී වෙලාවටම වගේ අපේ බෝයි කොල්ලා එතනට එනවා. ඇවිල්ලා කකුලුවාට බුරද්දි කකුලුවා බෝයිට ටිකක් බය වෙනවා. හැබැයි ඉතින් ඕක දැකපු බ්‍රෝ ඩැනාට කියනවා බල්ලා ඉවරයක් කළා දාන්න කියලා. කොහොම හරි බල්ලාට වෙඩි තියන්න යද්දිම එමි තුවක්කුවට පහර දෙනවා. ඉතින් ඒ උන්නේ ගිහිල්ලා වදින්නේ කකුලුවාටමයි. ඉතින් එමි ඩැනාව පරද්දනවා. ඒත් ඉතින් පිටිපස්සෙන් ආපු බ්‍රෝක් එමිට පහර දෙනවා. ඒත් එක්කම එමිට සිහිය නැති වෙලා යනවා. ජෝයල් බොයිට කියනවා එමි ගාවට යන්න කියලා. ඉතින් බ්‍රෝක්ව දකින කකුලුවා ඌට පහර දෙන්න එද්දී අර මැෂින් එකෙන් ඌට කරන්ට් එක වද්දනවා. ඉතින් දැන් හොරු 3 දෙනා බෝට්ටුවෙන් නැව දිහාට පැනලා යනවා. දැන් අර කකුලුවා ජෝයල්ට පහර දෙන්න පටන් ගන්නවා. බ්‍රූක් කරේ දැන් කරන්ට් එක වද්දන නිසා කකුලුවාට තරහ ගිහින් ජෝයල්ගේ ආයුධයටත් පහර දීලා විසි කරලා දානවා. ඒ වගේම මේ කකුලුවා එක පාරම එයාගේ කකුලෙන් අල්ල ගන්නවා. වෙලාවට වගේ එමී එතනට ඇවිල්ලා ජෝයල්ට තුවක්කුව විසි කරනවා. ජෝයලුත් උගේ කට අස්සර වෙඩි තියන්න යද්දී එයා දකින මේ සතාගේ ඇස් වලින් ගොඩක් අහිංසක සතෙක් කියලා. ඉතින් එයා අර කරන්ට් එක එන යකඩ දම්වැල් වලට වෙඩි තියලා ඒවා විනාශ කරලා දානවා. ඉතින් දැන් කකුලුවා ජෝයල්ට කිසිම කරදරයක් කරන්නේ නැතුව එතනින් යනවා. ඉතින් මේ කකුලුවා අර බ්‍රූක් ඉන්න නැව ගාවට ගිහිල්ලා උන්ව කාලා දානවා. ඉතින් ඊට පස්සේ දැන් ඔක්කොම හොදින් ඉතින් ජෝයල් නම් යන්න හදන්නේ. එයාගේ කොලනියේ කට්ටිය හොදින්ද බලන්න. ජෝයල් යන්න ඉස්සෙල්ලා එමීට එයාගේ ඇඳපු චිත්‍රපොතක් දෙනවා. එයාට ඒක උදව්වක් වෙයි කියලා. ඉතින් එයා අන්තිම වතාවට එමීට සමුදෙල ඉවර වෙලා ජෝයලුයි බෝයි දෙන්නම යන්න පිටත් වෙනවා. ඉතින් එයාලා ගොඩක් බාධක වලින් බේරිලා අන්තිමේදී කොහොම හරි දෙන්න කොලනියට යනවා. ඉතින් හැමෝම එයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම දැන් එයා සේරම කට්ටියව අර සීතල කඳු මුදුනට එක්කන් යන්න හදන්නේ. ඉතින් ජෝයල් අන්තිම වතාවට මුළු ලෝකෙටම පණිවිඩයත් රෙකෝඩ් කරනවා. එයා කියන්නේ ගුහාවක හැංගිලා ඉන්න එපා. මමත් අද ජීවත් වෙන්නේ හොඳ මිනිස්සු දෙන්නෙක් නිසා. වගේම කරුණාවන්ත බල්ලෙක් නිසා. ඒ වගේම කට්ටියට කියනවා ඔය ගුහාවල දොරවල් අරගෙන උතුරු පැත්තට වෙන්න තියෙන සීතල කඳු මුදුන් වලට යන්න. මොකද එහෙ සත්තු ගොඩක් අඩු නිසා. ඉතින් ජෝයල් අන්තිමටම කියන්නේ කොතනවත් නවතින්නේ නැතුව දිගටම යන්න. ඒක ලෝකේ අවසානයේ වුණා. ඔයාලා ජීවිතේ විඳින්න කියන පණිවිඩයක් දෙන ගමන් අන්තිමටම මේ කතාව කියන මම ජෝයල් ඩෝසන් කියන ගමන් මෙතනින් මේ ලස්සන කතාවත් ඉවර වෙලා යනවා.